චූටි බබාට තේ ඕනිද? ඔව්. චූටි බබාට කුක්කු එකක් ඕනිද? බෑ දෙන්නේ දෙන්නේ දෙන්න. දෙන්නේ. තැන්කුයි. තංකුයි නෙමෙයි යන්නේ thank you. බබාට පූස් ඉන්න දෙන්නේ නැහැ නේද? මෙන්න මේ කෝලම් මල්ලගෙන් තමයි ඉතින් අද දවස පටන් ගත්තේ. නැගිට වෙලාව ඉඳලා ඉතින් අද hina වෙනවා. ඉතින් මම දන්නවා අද දවසම ගොඩක් සුබයි කියලා. ඒ නිසා ඉතින් අපි දෙන්නත් එක්කම එකතු වෙලා ඉතින් රෙදි ටික නමන්න පටන් ගත්තා. මොකද ඊයේ හොදපු රෙදි ගොඩ නමන්න බැරි වුණා. ඉතින් ගොඩාක් එකතු වෙලා තිබ්බා ඉතින්. ඉතින් මේ චූටි බබාගේ ඇඳුම් ටික චූටි බබා නමා ගන්නවලු. ඉතින් මේ පේනවනේ ඉතින්. වැඩට ඉතින් එයා වැඩ. ඉතින් අපි දෙන්න රෙදි නමන ගමන් ඉතින් පොඩි විකාර වැඩ ටිකත් ඉතින් කරා. ඒකත් ඉතින් හරි විනෝද වැඩක් ඉතින්. ඔන්න දැන් මම රෙදි ටික නමාගෙන ඉවරයි. පුතා පාඩම් කරනවද? ඔව් අම්මේ. අපි අද පාන් වලින් කෑමක් හදමු. හා. කනවද? ඔව්. එන ඉන්නකෝ පන් හදන්න. දැන් උදේ 10යි වෙලාව. ඉතින් අපි පාන් වලින් රස කෑමක් හදන්න තමයි ඉතින් මේ හදන්නේ. ඉතින් මේකට ඕනේ උක්කු පොල් කිරි. මම ගන්නවා බිත්තර දෙකක්. බිත්තර එකක් වුණත් ප්‍රමාණවත්. ඊට අමතරව සීනි, ගම්මිරිස් කුඩු, ලුණු චුට්ටකුත් ඕනේ වෙනවා. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. ප්ලේන් ටියක් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට මම පොල් කිරියකට බිත්තර දෙක කඩලා දාලා බිත්තර දෙක හොඳට පොල් කිරියකේ දිය කරගන්නවා. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් කුඩු චුට්ටක් එක ඔයාලා කැමති විදිහට ගොඩක් සැරවන්න ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ඒකත් රසායනෝ එකතු කරගන්න. එතකොට සීනි තේ හැන්දක් වගේ මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික ඉතින් හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්තු මිශ්‍රණයේ මෙන්න මේ විදිහට පාන් පෙත්ත දාලා දෙපැත්තටම හොඳට මේක පොඟව ගන්න ඕනේ. ලොකු දෙයක් නෑ ඉතින් චූටි වැඩක් තියෙන්නේ. හැබැයි ඉතින් හරිම රසයි. මේකට පොල් කිරිම ඕනේ පිටි කිරි එතකොට ෆ්‍රෙෂ් මිල්ක් වගේ දෙයක් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් ගොඩාක් රසයි. ඊට පස්සේ මම මේ විදිහට කබල ඉතින් තෙල් චුට්ටක් එකට දාලා මේ විදිහට ඉතින් දෙපැත්ත පුච්ච ගන්නවා. මේක පුච්චනකොට මාරම සුවඳයි. මෙන්න මේ විදිහට ඉතින් කරගන්න තමයි තියෙන්නේ. හරිම පහසුයි. අපි නිකම්ම චූටි බබාලට පාන් කන්න දෙනවට වඩා ඉතින් ඇත්තටම මෙහෙම කනකොට පෝෂණ ගුණයක් තියෙනවනේ. මම නම් ඉතින් චූටි බබාට දෙන්නේ මේ විදිහට හදලා තමයි ඉතින්. ඒ ගමන් ඉතින් අපිත් රස බලනවා. මේ තියෙන්නේ ඉතින් මං හදපු පාන් ටික ඉතින් මට විනාඩි 10ක් වගේ තමයි ඉතින් ගියේ මේක හදන්න. පුංචි කාලෙකින් රස කෑමක් ඉතින්. ඇත්තට ප්ලේන් ටියක් බොන්න ඉතින් ෂෝක් ඇත්තටම. ඉතින් ඔයාලත් පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් චූටි බබාලට එහෙම හදලා දෙන්න. සැරට කන්න ආසයිගේ අම්මිරිස් ටිකක් එහෙම ඉතින් වැඩි කරගෙන හදාගන්න. එතකොට ඇත්තටම ගොඩක් රසවත්. පේනවනේ ඉතින් මේ දෙන්න නම් ඉතින් සෝස් එක තමයි ඉතින් කන්න හදන්නේ. මම නම් කැමති නෑ සෝස් එක කන්න. පේනවනේ ඉතින් රස පාටයි නේද? පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් try එකක් දාලා බලන්න හදන්න. ඉතින් ඔන්න අපි තේ ටික එහෙම බීලා දැන් චූටි බබයි මායි හදන්න ඉතින් කුස්සිය පොඩ්ඩක් අස්පස් කරගන්න තමයි ඉතින්. හදපු පාචන ටික හොද ගන්න බෑ. ඉතින් ඒකට තමයි ඉතින් මේ හදන්නේ. ඊට පස්සේ චූටි බබාට කතන්දරයක් කියලා දෙන්න කිව්වා. ඉතින් මම දැන් මේ කතන්දරේ කියලා දෙන්න යන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් චූටි බබාට කතාවක් කියලා දෙනවා කියන්නේ ඉතින් මම හරි ආසම දෙයක්. මොකද ඒක හරි විනෝදෙන් කරන්න පුළුවන්. ඉතින් එයාත් හරි ආසයි මං
කතන්දර කියලා දෙනවාට ඉතින්. ඉතින් එහෙනම් මම චුටි බබාට මේ කතන්දරේ කියලා දෙන්නම්. ඉතින් දැන් 11ත් පහු වෙලා ඉතින් අපේ උදේවරු ඉතින් මේ විදිහට තමයි ඉතින් ගත වුනේ. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ අනිත් වීඩියෝත් අනිවාර්යයෙන්ම බලන්න කියලා ඉතින් ආරාධනා කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න එහෙනම්.